ඇස්ට්‍රෝ අයිඩියා YouTube නාලිකාව හරහා ඔයාගේ උපන් ලග්නයට මේ මාසයේ සිදුවන ග්‍රහ ගෝචරයන් බලපාන ආකාරය ජ්‍යොතිෂානුකූලව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ වීඩියෝවේදී ඔයා ඔක්තෝබර් මාසය තුළදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ කෙටියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇස්ට්‍රෝ අයිඩියා YouTube නාලිකාව වෙත පිළිගන්න ගමන් ආදරෙන් ඉල්ලීමක් කරනවා අපගේ නාලිකාව subscribe කරන මෙන්. ඒ වගේම මේ කරුණ ඔයාලට කොතරම් දුරට වැදගත් වුණාද කියලා මාසය අන්තිමේදී කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මීන ලග්නයෙන් උපන්න ඔයාට ඔක්තෝබර් මාසේ මුල් කාලයේ විවේකයේ අඩු බවක් හෝ උදාසීන බවක් දැනෙන්න පුළුවන්. මේ කාලයේදී කරන කියන වැඩ කටයුතු අපහසු වීම නිසා මනසට පීඩනයක් දැනෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ කාලෙදී සමහර වැඩ කටයුතු වෙනුවෙන් ඔයා ගන්න උත්සාහය අපරාධ වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඔයාට සැඟවුණු විරුද්ධවාදිකම් සිදු වෙන්න පුළුවන් නිසා මිනිසුන් සමග කටයුතු කිරීමේදී පරිස්සම් වෙන්න. මේ කාලෙදී ඔයාට සාර්ථකව කරගන්න අපහසු දේවල් පොරොන්දු නොවී ඉන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම මේ මාසය තුල ලොකු ව්‍යාපෘති ආරම්භ නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. මීන ලග්නයෙන් උපන්න ඔයා අවදානම් සහිත මුදල් ගනුදෙනු වලින් වැළකී ඉන්න පුළුවන් නම් හොඳයි. ඔය කාට හරි ණයක් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. ඔක්තෝබර් මාසේ මුල් කාලේ ලැබෙන්න තියෙන මුදල් පරක්කු වෙන්න ඉඩ තියෙනවා. මේ කාලෙදී මුදල් ඉතිරි කරගන්න ගොඩක් අපහසු වෙන්න පුළුවන්. නමුත් අනවශ්‍ය වියදම් වළක්වාගෙන පුළුවන් විදියට මුදල් ඉතිරි කරගන්න උත්සාහ කරන්න. ගෙවා ගන්න බැරි වුණු පේමන්ට් හරි බිල් හරි ගෙවන්න උත්සාහ කරන්න පුළුවන් නම් හොඳයි. මාසේ අග කාලේ මුල් කාලයට වඩා හොඳින් ගත කරන්න පුළුවන්. ඔයා කලින් කරපු වැඩවලට ගෙවීමක් නොලැබී තිබුණා නම් මාසේ අග කාලේ ලැබෙන්න ඉඩ තියෙනවා. මාසේ අග කාලේදී ඔයාගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් අවධානය වැඩි වෙනවා. ඒ වගේම තවදුරටත් වැඩකට නැති දේවල් අතාරින්න ඉඩ තියෙනවා. ඒ වගේම අතීතයේ සිදුවන දුක හිතෙන සිදුවීම් ඉවත් වෙලා යටිහිතේ ගැටලු විසඳෙන්න ඉඩ තියෙනවා. මේ කාලේ ඔයාගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගන්න හොඳයි. ඔයාගේ පෞද්ගලික ජීවිතය ගත්තාම පුංචි දේවල් ලොකු ප්‍රශ්න කරගෙන වැරදි වැටහීම් ඇති කරගන්න පුළුවන් නිසා පෞල් ජීවිතය තුළ ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ වගේම කතා බහ කිරීමේදී ආවේගශීලී නොවි අවංක වෙන්න උත්සාහ කරනවා නම් මාසේ මුල් කාලය තුළ වැරදි වැටහීම් ඇතිවීම වළක්ව ගන්න පුළුවන්. කොහොමනම් මාසේ අග කාලය වෙන විට නිවසේ අයත් සමග සාමකාමීව ගත කරන්න පුළුවන්. සෞඛ්‍ය තත්ත්වය ගත්තාම සැඟවිලා තිබෙන සෞඛ්‍ය ගැටලු මතුවෙන්න පුළුවන් නිසා සෞඛ්‍ය ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න. ඔක්තෝබර් මාසේදී ඔයාගේ සෞඛ්‍ය ගැන හෝ ළඟින් ආශ්‍රය කරන අය පිළිබඳ අනවශ්‍ය දේවල් කල්පනා කිරීම නිසා මානසික පීඩනයක් වගේම නිින්දට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මනසට විවේකයක් දෙන්න වගේම ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න උත්සාහ කරන්න. මේ පිළිබඳ කිසියම් ගැටලුවක් ඇත්නම් කමෙන්ට් හරහා ඉදිරිපත් කරන්න. ඔයාට ඔක්තෝබර් මාසය නිදුක් නිරෝගී වාසනාවන්ත මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.